අපි අද බලමු පළවෙනි ගාන මූල 9 ඍණ මූල 8 සම්පූර්ණ වර්ගමූලයේ අගය සොයන්න. එහි දීලා දෙන දත්තයක් හැටියට මූල 2 සමානයි 1.4. ඊට පස්සේ අපි ලියා ගන්නවා 9 ලිව්ව හැකි 3 වැඩි කිරීම 3 8 ලිව්ව හැකි 4 වැඩි කිරීම 2 කියලා. ඊට පස්සේ 3 වර්ගය ඍණ 4 කියන්නේ 2 වර්ගය වැඩි කිරීම 2. ඒකේ වර්ගමූලය ඊට පස්සේ සම්පූර්ණ වර්ගමූලය 3 වර්ගයේ වර්ගමූලය සමානයි 3යි. අපි මේකේ ධන සංඛ්‍යා තමයි දාලා 3යි. 2 වර්ගයේ වර්ගමූලය 2යි. ඊට පස්සේ ඒකේ මූල දෙකක් වෙනවා. ඊට පස්සේ ඒක සම්පූර්ණ වර්ගමූලය. ඊට පස්සේ අපි දන්නවා දත්තයක් හැටියට අපි ඒක සාමාන්‍ය ගණන් වල තියෙන සමීකරණය මේකේ දෙන x වර්ගය ඍණ 2xy ධන y වර්ගය. ඒ කියන්නේ x ඍණ y ගේ පූර්ණ වර්ගය තමයි මම ලියන්නේ. ඒක යොදා ගන්නවා මේකට. ඒකේ 3 ලියා ගන්නවා 2 ධන 1 කියලා. ඊට පස්සේ ඒක අර සමීකරණේ ගැලපෙන ආකාරය ලියා ගන්නවා 2 ධන 1 ලියා ගන්නවා 3 එහෙම ලියාගෙන ඊට පස්සේ අපි අරකට මේ x ඍණ y ගේ පූර්ණ වර්ගයට ආදේශ කරනවා. ඒකේ උත්තරේ හැටියට ඒ කියන්නේ තමා අපි ගන්නෙ අර අපි 2 ධන 1 ඍණ 2යි මූල 2 කියන එක අපි ගන්නෙ අර x වර්ගය ඍණ 2xy ධන y වර්ගයට අපි ආදේශ කරන්නේ. ඊට පස්සේ අපි 2 ලියා ගන්නවා මූල 2 වර්ගය කියලා x වර්ගයේ තියෙන හින්දා. ඊට පස්සේ අපි ওই සමීකරණය x ට එනවා මූල 2යි කියලා y ට එනවා 1යි කියලා. හරි. ඊට පස්සේ අපි ඒක ලියා ගන්නවා අර වර්ගමූලය ඇතුලේ තියෙන සංඛ්‍යාවට මූල 2 ඍණ 1 පූර්ණ වර්ගය කියලා ලියා ගන්නවා. ඊට පස්සේ ඒකේ වර්ගමූලය කියන්නේ මූල 2 ඍණ 1. ඊට පස්සේ ඒකේ මූල 2ට ආදේශ කරනවා 1.4 කියලා. 1.4 ඍණ 1. ඊට පස්සේ උත්තර එනවා 0.4යි කියලා.